දකින්න, සිහින විඳින්න. සිහින ලෝකයට යන කෙටිම පාර. චිත්‍රපටි ගැන කතා කරමු. සිනස්කෝප්. මිනිස්සු හරි ලේසියෙන් හිත කඩලා දානවා. කැඩිච්ච හිතක් ආයෙමත් හදාගන්න කාලයක් යනවා. නැත්තම් ජීවිත කාලෙටම මැරි වෙනවා. මොනවද නොකර කියලා අපගේ එමීලියා. එමීලියා. අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් මේ කටෝරි ඩෝරය ඔබතුමාට දුෂ්මාන වුණේ කෙසේද? ඇත්තටම මදර් ලංකා කියන්නේ සිනමා කර්මාන්තයේ ප්‍රබෝධය වෙමින් පවතින කාලයක ඊළඟ වස්සානය කියලා කියන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේක ලංකාවේ සිටින සියලු මව්වරුන්ට උපහාරයක් විදිහට තමයි අපි මේ චිත්‍රපටය ඉෂාන් පෙරේරාත් මාත් පටන් ගත්තේ. සත්‍යා කියන චරිතය අයියට කොහොමද දැනුනේ? මම හිතන්නේ සත්‍ය කියන චරිතය ගැන මම මෙච්චර දවසක් කතා කරා. ඒ කියන්නේ මගේ යාළුවොත් එක්ක. නමුත් මම හිතනවා මෙතනින් එහාට මම නෙවෙයි සත්‍ය ගැන කතා කරන්න ඕනේ කියලා. සත්‍යව දැකපු අය මට මේ එන ටිකට කියපු දේවල් එක්ක මම හිතනවා මට පුළුවන් වුණා කියලා දරංජය වයින් කරලා සත්‍යව එතන තියන්න ප්ලේස් කරන්න. ඉතින් මම ඒ නිසා මම බොහොම සතුටින් ඉන්නේ. මට වචන නැහැ කියන්න මාව කවදාකවත් මම මේ විදිහට දකින්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි සිනමා පටය තුල මට හිතනවා සත්‍ය කියන්නේ තවත් එක් දරුවෙක්. චාලු කියන චරිතය තරින්දට දැනු විදිය කතා කරමු. අම්මා කියලා කියන්නේ ඒක අපිට නිර්වචනය කරන්න වචන නැහැ. ඉතින් ඒ තරම් අම්මත් එක්ක තියෙන බැඳීම අතිවිශාලයි සහ අම්මා කියලා කියන එකත් එක්ක මට මන් දන්නේ ලොකු මගේ අම්මා නැති නිසා මට ලොකු මිස් වෙනවා මට ගොඩක් යාව. ඉතින් අම්මා කියන එකට අර්ථයක් දෙන්න අම්මා කෙනෙක්ගේ ෆීලිංග්ස් මට ඇත්තටම තාම එක්ස්පීරියන්ස් නැති වුණත් ඒ අම්මා කෙනෙක්ගේ හැඟීම් මට ආරූඪ කරගන්න හරි ඒ අම්මා වෙන්න පුළුවන්ද කියලා මං බලන්න ගොඩක් ආසාවෙන් හිටියා. මවක් විදියට ඔබට මේ චිත්‍රපටය දැනුනේ කෙසේද? ඇත්තටම මවක් කිව්වම හැම මවකටම බලපාන විදිහේ ගැටලු පොඩ හරි බලපාන ගැටලු මේ චිත්‍රපටයේ තියෙනවා. ඇත්තටම මේ අනුෂ කිව්වම මම අඳුරන්නේ නැහැ දැන් වගේ මේ මම ගොඩාක් කලකින් මේවට සම්බන්ධ වුනේ නැති නිසා මම අඳුරන්නේ නැහැ. නමුත් මේ මට හිතෙනවා අලුත් එයාගේ මුල්ම චිත්‍රපටයේ විදිහට මේ වගේ චිත්‍රපටයක් හදනවා කියන්නේ හරිම සෑහෙන දුරට වැදගත් චිත්‍රපටයක්. මාව තමන්ගේ දරුවා වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ පෙනී සිටීම ඔබට කොහොමද ඔබේ අත්දැකීමෙන් ලැබුණේ? මට ඇත්තටම ක්‍රිෂාන්ති අක්කා මුලින් කතා කරද්දී මට චරිතය දැනුනේ ටිකක් කළු චරිතයක් වගේ ටිකක් සැර පරුෂ චරිතයක්. හැබැයි ක්‍රිෂාන්ති අක්කා මට චරිතය ගැන කියලා දෙනකොට කිව්වේ නංගි මේ තියෙන්නේ තමාගේ දරුවා ගැන තියෙන ආදරේ. මං චරිතය කරපු පළවෙනි සීන් එකේ තමයි මටත් ඒක ටිකක් දැනෙන්න පටන් ගන්නෙ. ඒකෙන් මම තේරුම් ගත්ත මේ නපුරුකමවත් මේ කළු චරිතයක්වත් කියන දේ නෙමෙයි. මම හිතනවා ලෝකේ සෑම මවකටම තමන්ගේ දරුවා ගැන ඇති වෙන සෙනෙහස ආදරය යම් අනිත් කිසිම දෙයකට සමාන කරන්න බෑ. ඉතින් මව්වත් භාවය තමන්ගේ දරුවා වෙනුවෙන්ම ඉපදිච්ච දෙයක්. ඉතින් මගේ චරිතය තුලත් ඒක ඒ විදිහට තමයි මගේ දරුවා වෙනුවෙන් මම ඕනම දෙයක් කරන මවක් විදිහේ චරිතයක් තමයි මට මේක තිබුණේ. තාත්තා කියන චරිතය අයියෝ ආට දැනුනේ කොහොමද? මෙහි පිටපත ගැන මුලින්ම සඳහන් කරන්න ඕනේ මේක හරිය අපූර්ව පිටපතක්. ඒ කියන්නේ මේ පිටපත කියවද්දිත් අපිට මේ චිත්‍රපටිය බලනකොට තියෙන හැඟීම හා සමානම හැඟීමක් අපිට දැනුණා. ඉතින් විශේෂයෙන්ම මේකේ තියෙන්නේ තාත්තා අම්මා කියලා කියන්නේ කවුරුණත් තමන්ගේ දරුවන් වෙනුවෙන් නොකරන දෙයක් නෑ. කරන්න පුළුවන් හැමදේම කරනවා. හිස් වෙච්ච පපුවට ඔබ කිරිවර පර කෙල දුන්නා. වැටි වැටි වාරය වාරේ හිනේ හුණු තාලයයි රහසක මං ලියුවා. මගේ අම්මා සිංගල් පේරන්ට් කෙනෙක්. මට ඉන්න අම්මත් තාත්තත් එයා. කොහොමද මේ චිත්‍රපටිය ඔයාලට දැනෙන්නේ? ඇත්තටම මේ චිත්‍රපටිය මම කියන්නේ එන අවුරුදු ගානකට පස්සේ සිංහල චිත්‍රපටියක් බලලා ඒක ඇත්තටම පපුවට කතා කළා ඒ ෆිල්ම් එක. මට ඇහුණ ගොඩක් අඩනවා
මේ ෆිල්ම් එක බලනකොට ඒ තරම් මාර සංවේදී ෆිල්ම් එකක්. මොකද මම හිතන්නේ අම්මා කියන්නේ අපේ සංවේදීම තැනක් අපේ හදවත්වල. ඉතින් හරි ලස්සනට මේ අනුෂ්කා අයියයි ඒ වගේම ක්‍රිෂාන්ති අක්කා ලස්සනට මේ වැඩේ කරලා තියෙනවා. මව කියන චරිතය කොහොමද ඇයට දැනෙන්නේ කියලා අපි අහලා බලමු. තරින්දිව දැක්කහම මදලංක චිත්‍රපටය ඇත්තට මට මාවමයි පෙවුනේ නංගි. ඒකෙන් මම හිතන්නේ අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි මේ தත්වෙට අම්මා කෙනෙක් වැටුනහම එයා වෛද්‍යවරයෙක්ද ගෘහණියක්ද මොන රස්සාව මොන තරහා මොන පසුබිමකින් ආවත් ප්‍රශ්න පොදුයි. හැමෝටම මොන පාන තියෙන දේ එකයි. ඉතින් මේක මේ සමාජ අවබෝධය ඇති කරගන්න සමීක්ෂණාත්මක චිත්‍රපටයක් විදිහට මම අවංකවම දකිනවා. කොහොමද අයියෝ මේ චිත්‍රපටය ගැන ඔයාට දැනෙන්නේ? බැලුවට පස්සේ තමයි මට මේ තරම් දෙයක්ද කියලා හිතෙන්න ගත්තේ. මම එක දර්ශනයකට විතරයි හිටියේ. හැබැයි ඒ ගැන කිසිම දුකක්වත් මුකුත් සැකයක් සංකාවක් නැහැ. හේතුව මේ වගේ නිර්මාණයකට මට දායක වෙන්න ලැබුණා කියන සතුට මට තියෙනවා. ඒ වගේම ඇත්තටම ධනංජයට තරින්දිට තියෙන ආදරය ගෞරවය තව වැඩි වුණා. මට මේ චිත්‍රපටිය බැලුවාම ඇත්තටම මේ උන් ඊටාම වෙහෙසිලා කැපවීමෙන් ඒ දේට වැඩ කරලා තියෙනවා. මොකද්ද අසුබ නිමිත්තක් අපි වටේ කැරකෙනවා. මගේ හැම ප්‍රශ්නෙටම උත්තරේ මේ සත්‍ය. පළවෙනි චිත්‍රපටයේ මදර් ලංකා චිත්‍රපටයේ වීම ගැනම ඔයාගේ අදහස කොහොමද? මම ගොඩක් කම්ෆර්ටබල් වුණා. මම මේ ස්ක්‍රිප්ට් එක කියවද්දී මාරි විදිහට රිලේට් වුණා මේ කතාවට. මොකද මමත් ක්‍රීඩකෙක්. ඉතින් මට ප්‍රශ්න වෙලා තියෙනවා. මට හදාගන්න තිබ්බ එකම දේ තමයි ඇක්ට් කරන එක. ඉතින් මම ඒවත් ක්ලාසස් ගියා. ඉතින් ඒ වගේම සීනියර්ස්ලා තරින්දියක්කි ධනංජය සිරිවර්ධන අයියා ඒ ඔක්කොම විමල් ජයකරි හැමෝම මාර සපෝටිව්. ඔබතුමාට කියන්න දෙන කොයි වගේ දෙයක්ද මේ චිත්‍රපටිය වැළඳ ගන්න ඕනි කොයි විදියටද? ඇත්තටම චිත්‍රපටිය ප්‍රදර්ශනය කරාට පස්සේ මට ඉතාම සතුටක් දැනුණා. මටත් බොහොම හැඟීම්බර අවස්ථා තිබුණා. නමුත් මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය පටන් ගත්තා විතරයි. අපි බලමු මහ ජනතාවගේ අදහස් සහ විචාර. මම හිතන්නේ මම මගේ චිත්‍රපටිය ගැන කියනවට වඩා අපි එළියේ ඉන්න මහ ජනතාවගෙන් තමයි ඒක ඇත්තටම දැනගත යුත්තේ. හොඳ අම්මෙක් වෙන්න මට බැරි වෙන්නේ නැති. හොඳ දරුවෙක් හදන්න එක බාධාවක් නෙවෙයි. මට අම්මලා දෙන්නෙක් එපා. Don't touch anything. Everything you see in here is either haunted, cursed, or been used in some sort of ritualistic practice. Nothing's a toy. Not even the toys. How many cases you guys had? Cases? My name is Ed Warren, here with my wife Lorraine. Maybe 1,000. Every case is different. Every family's different. Once we start, there's no going back. Anything can happen. And most likely anything will. Something's changed. Something's different. Son of the Holy Spirit. We cast you out.
Hi, අපි වර්ෂා ෆිල්ම් එක ෂූටින් කරන අතරතුර තමයි ඉන්නේ. මේ අපේ ඇත්තටම 12 වෙනි දවස. ඉතින් හරිම ලස්සන වැඩක්. මොහානියස් අධ්‍යක්ෂණය කරන නවතම සිනමා නිර්මාණය ඉතින් ඔයගොල්ලන්ට ළඟින් බලා ගන්න පුළුවන්. මං වර්ෂා සුජාතා එක්ක ડોක්ටර් හම්බුනේ. ડોක්ටර් මේ මගේ හස්බන්ඩ් ෂහන්. ෂහන් මේ ડોක්ටර් ලින්කන් ඩයස්. හලෝ ෂහන්. සෑහෙන දුරට අපි දරුවකරිකින් අවසන් කරගෙන තියෙනවා. නමුත් විශේෂ සිදුවීම් ටිකක් බරපතල සිදුවීම් ටිකක් තියෙනවා අපිට ඉදිරියට දරුවකරි පිරික් කරන්න. චිත්‍රපටයකට කතා කරනවා නම් මට කායක වෙන ලැබුණු 4 වෙනි චිත්‍රපට නිර්මාණය තමයි වර්ෂාන්තිද කියන්නේ. අපේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ මොහානියස් මහත්මයාගේ අධ්‍යක්ෂණයේ ඒ වගේම කමල් දින්ෂාන් මහත්මයාගේ නිෂ්පාදනයෙන් දොරක වදින නිර්මාණය විදිහට තමයි මම මේ නිර්මාණයත් එක්ක එකතු වෙන්නේ. ඉතින් මේ නිර්මාණය මට මගේ සාමාන්‍ය ස්වරූපයෙන් පෙනී ඉටින්න වුණාට මේකේ තියෙන චරිතය ගත්තොත් මගේ සාමාන්‍යයෙන් මම දැකලා තියෙන අය මම දන්න අය මම නිරූපණය කරලා තියෙන එකෙක් චරිතත් එක්ක බලද්දී සෑහෙන වෙනස්කමක් වෙන පරාසයක නිරූපණය කරලා තියෙන චරිතයස්ට වල කියන්න පුළුවන්. ටිකක් වෙන සබ්දජීමක් අපි බොහොම විනෝදකාමීව මේ වැඩේ කරගෙන යනවා. ඉතින් අපේ සහෝදර කලා ශිල්පීන් වේ උපරිම සහයෝගයක්. වෙනස් තැන්වලට ගිහිල්ලා වෙනස් දර්ශන රෝගත කරන් තියෙනවා. අපේ හිස කරයි. නමුත් ඒ වෙහෙස අවසානයේදී ඒ වෙහෙසේ ප්‍රතිඵලය තියෙනවා කියලා පේනවා. Recording. Action. Hey, මගේ ටෙලිෆෝන් කෝල් වලට ආන්සර් කරන්න. මම වෙන නම්බර් එකකින් ගත්ත විතරයි ආන්සර් වුණානේ. ඉතින් මේකට අති දක්ෂ නාලනියන් රසක් ඉන්නවා. සනත්යන්තිලට රවින් හනිෂ්ක, සකී දමස්නායක, නිකුෂ්පවන්යා, ඉතින් ඒ වගේ නාලනියන් රසක් මේකට සහභාගී වෙලා තියෙනවා. ඉතින් ලස්සන වැඩක්. ඔයගොල්ලන්ට පුළුවන් ළඟදීම බලන්න. නෑ ડોක්ටර් මට අපේ ඔෆිස් එකේ ප්‍රශ්න වගේක් තිබ්බා. ඒකයි ડોක්ටර් විශේෂයෙන් මෙතන ගන්නේ. පසුගිය සතියේ පැනීට පිළිතුර The Shining. මේ සතියේ ප්‍රශ්නය. Mr. Cobb has a job offer he would like to discuss with you. Okay, work placement? දෙදහස් 10 වසරේ නිකුත් වූ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය ඉන්සෙප්ෂන් අධ්‍යක්ෂණය කළේ කවුද? We bring the subject into that dream and they fill it with their secrets. නිමාවක් නැති සිනමා කතාවේ ඊළඟ කොටස බලන්න අපි ලබන සතියේත් හමු වෙමු.
तुझे ये इजाजत 100 दफा हो जा ऐ दिल नादान तू बेवफा हो जा है तुझे ये इजाजत 100 दफा हो जा पहले जो किया ना हो प्यार में आज वो कर ले पड़े हैं जो जिस्म पे रूह के खींच दे पर्दे रात को मिल सुबह रात को मिल सुबह लापता हो जा ऐ दिल नादान तू बेवफा हो जा वादा आज कर चाहे कल मुकर जा तू ओ भूल जाए जो ऐसी भूल कर जा तू ज्यादा नहीं आंखों ने है देखने ख्वाब दो पल के आधा ही सफर रहे ना पूरा हो अरमान है दिल के जिस पे न फिर मिले जिस पे ना फिर मिले वो रास्ता हो जा